Hi Max Marketing Podcast. මම සංසලා. අද අපිත් එක්ක ඉන්නවා Finance Junior Executive දැහැමි අමාය. Hi කොහොමද? Hi හොඳයි. ඔයාගේ අද දවසේ වැඩ කටයුතු එහෙම කොහොමද? අවුල නැහැ ෂේප් එක කරන්නේ. මම ඔයාගෙන් පොඩි ප්‍රශ්න ටිකක් අහනවා. Finance team එකේ work කරන්න හිතුවේ මොකද? මම යන්න කැමති පාත් එක account site. ඉතින් මම ඒක නිසා finance team එකට තෝරගත්තා. හරි. ඔයාගේ job role එකේ daily routine එක කොහොමද වෙන්නේ? මම දැන් junior executive accounts payment site check දාන එක ඒ වගේම bank rec එක balance කරන්න month end එකට ඒ වගේම cash මොන හරි තියෙනවා manage කරන එක ඒ තමයි. Finance team එකේ ලොකුම challenge එක මොකක්ද? cash flow එක balance කරන එක තමයි. ඔයාගේ job එකේ favorite part එක මොකක්ද? month end එකට rec එක balance කරන එක තමයි මම favorite part එක. ඔයාලට job එක ඇතුලේ ඔයාලට වැඩිපුරම support කරන කෙනෙක් ඉන්නවද? මගේ ටීම් එකේ රුක්ෂාන් අයියා හිරුෂාන් ඒගොල්ලන්ගේ ලොකු සපෝට් එකක් හම්බ වෙනවා. company growth එකට finance team එක daily impact වෙන්නේ කොහොමද? කෑෂ් හරියට මැනේජ් කරගෙන ඒ වගේම ඒ අපි month end එකේ හදන report හරියට management team එකට දීලා එහෙම තමයි අපි යන්නේ. ඔයාගේ team එක ගැන මොකද හිතන්නේ? ඒ කියන්නේ එයාලා ගැන පොඩි විස්තරයක් කියන්න. ටීම් එකේ ඉන්නේ රුක්ෂාන් අයියා හිරුෂාන්යි ඒගොල්ලන්ගෙන් ලොකු සපෝට් එකක් හම්බ වෙනවා වැඩවලදී. job role එක ඔයා ඒ කියන්නේ ඔයාගේ job role එක ඔයාලට boring ද නැත්නම් happy එකයා කරනවද? බෝරින් නැහැ මොකද පැට්‍රිස් එකත් හම්බ වෙනවනේ ෆයිනෑන්ස් සයිඩ් එහෙම යද්දී අලුත් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙනවා ඉස්සරහට යන්න ඉතින් එතකොට බෝරින් එකක් නැහැ. month end එක කොහොමද ඔයාලට? month end එක නම් ටිකක් busy ඒ වුණාට අර ටීම් එකෙන් ඒ වෙද්දී ඒ වෙනකොට ලොකු සපෝට් එකක් හම්බ වෙනවා ඒ කාලේ වෙන හැමතිස්සෙම හම්බ වෙනවා. ඒ කියන්නේ month end එකේ ස්පෙෂල් අපිට ලොකු මේ හෙල්ප් එකක් හම්බ වෙනවා. එතකොට ලොකුවට අවුලක් නැහැ. කම්පැනි එක ගැන මොකද හිතන්නේ? ඔයාලට හිතන විදියට දැන් ඔය කම්පැනි එකට join වෙලා මම හිතන්නේ ටික කාලයක් ගිහිලා තියෙනවා. ඒ කාලය ඇතුළතදී ඔයා කම්පැනි එකට එනකොට සහ දැන් කම්පැනි එක තියෙන තත්ත්වෙත් එක්ක ඔයා ඒ ගැන මොකද හිතන්නේ? ඔයාලට කොහොම එකක්ද? ඒ කියන්නේ කොහොම හැඟීමක්ද ඔයාලට තියෙන්නේ? මම දැනට ඇවිල්ලා අවුරුද්දක් වෙනවා කම්පැනි එකට. ඒ ඇවිල්ලා ඉතින් කියන්නේ මම කලින් වැඩ කරලා තියෙනවා. ඒ තැන් එක බලද්දි මේ කම්පැනි ගොඩක් හොඳයි. ඉන්න වැඩ කරන ඉන්න කට්ටිය දැන් අපේ ටීම් එකත් එක්ක අපිට ගොඩක්ම උදව් කරන දිනතියක් කළා මෙහෙරියක් දිලසාරක් කළා. ඉතින් මේගොල්ලෝ මාකටිං ඩිපාර්ට්මන්ට් එක චන්දිමාල් සර් ලියනගේ සර් වගේම සේල්ස් රෙප්ලයි ගොඩක් අය ගොඩක් කියන්නේ හොඳයි. කියන්නේ වැඩවලදී උනත් උදව් කරනවා. ඉතින් ඇත්තටම හොඳ කම්පැනි එකක්. කම්පැනි එක නිසා ඔයාගේ ලයිෆ් එක වගේ චේන්ජ් වුණාද නැත්නම් එහෙම මොකක්ද තියෙනවද? ඒ කියන්නේ මම යන්න කැමති ෆයිනෑන්ස් සයිඩ් එකෙන්. ඉතින් එහෙම මම දැන් වැඩ කරන ගමන් ඉගෙන ගන්නවා ඒ සයිඩ් එකෙන්. ඉතින් එහෙම ඒ පාත් එකෙන් ගොඩක් සරහට යන්න තමයි අයිඩියා එක තියෙන්නේ. ඔයාලට එතනින් සපෝට් එකක් හම්බෙනවද? එතකොට මොකක්ද අහන්නේ? ඔයාගේ ලයිෆ් එකේ දැන් අපි ඔයාගේ ලයිෆ් එක පැත්තෙන් ගත්තොත් ඔයා වැඩිපුරම කැමති මූවි බලන්නද ටීවී සීරියස් බලන්නද පොත් කියවන්නද? ගොඩක්ම කැමති මූවි බලන්න පොත් කියවන්න දෙක. අන්තිමේදී බලමු ෆිල්ම් එකක්. මම මතක නැහැ. පොත් එනම් බොරු. කියවනස පොත් කියවරනේ ළඟ. ඔයා වැඩිපුරම කැමති කෝෆිද ටීද? කොෆි. ඔයා ගියේ මොන ස්කූල් එකටද? අගමැති බාලිකා විද්‍යාලය. ගර්ල්ස් ස්කූල්. ඒකෙදි ඔයාට අමතක නොවන සිදුවීම මොකක්ද ඒකෙදි වුණා? අමතක නොවන සිදුවීම මතක නැහැ. හරි. ඔයා කැමතිම සින්දුව මොකක්ද? වෙන මොකක් හරි අහනවා සින්දුව. ඔෆිස් එකේ ඔයාට පෙන්නන්න බැරි කවුද? නෑ ඉතින් හැමෝම හොඳයි වැඩ කරන අය. ඔෆිස් එකේ ෆන්ම ඩයලොග් කවුද? දිල්සරක්. එයා විහිළුයි ගොඩක්. ආසම හින්දි ෆිල්ම්ද සිංහල ෆිල්ම්ද නැත්නම් ටැමිල් ෆිල්ම්ද? සිංහල. ආසම ෆිල්ම් එක නීර. ඔයාට සාමාන්‍යයෙන් කේන්ති යන්නේ මොන වගේ අවස්ථාවලද? කේන්ති යන්නේ නැහැ ඉතින්. කේන්ති යන්නේ නැද්ද? එතනම කේන්ති යන්නේ නැද්ද? කේන්ති යනවා ඉතින් එහෙම normal
එහෙම ලොකුට කේන්ති යන්නේ. නගිත අන්තිමේනම කේන්ති කාන්ත එක්ක. ගෙදරදී නම් මල්ලිත් එක්ක. අන්තිමේට. ඔයා කැමතිම මූවි කැරක්ටර් එක කවුද? වෙල්මා කියන්නේ කාටුන් නේ. කැමතිම කාටුන් එක මොකක්ද? ගිරිපුර ඇත්ත. ඒකේ ආසම කැරක්ටර් එක ඩොටි. ඩොටි. ඒ විමලා. ඒ ඩොටිට ආස. ෂෝක්. ඉතින් විමලත් ෂෝක්. චුට්ටක් ඩොටි වගේ ඇඩ් කරන්න බෑ. ඩොටිගේ මේ පොඩි මේ මොකක්ද ඒකට කියන්නේ? මම ඩොටිට ආස නැහැ. කාටද ආස? මමට ආස. ඔයා වගේ පොඩ්ඩක් සින්දුවක් නෑ ඔයා සින්දුවක් කියනකොට නටන්නත් බෑ හිනා නෑ පොඩ ලස්සට ආගේ ඩ්‍රීම් එක මොකක්ද ෆයිනන්ස් පැත්තේ ඉස්සරහට යන්න තමයි. ඉස්සරහට කරන්න ඉන්නේ මොනවද ඒ කියන්නේ ඩ්‍රීම් වෙහිකල් එහෙම තියෙනවා ඩ්‍රීම් වෙහිකල් එක වැගනාර්. මම කැමති කියන්නේ ඩ්‍රීම් එකක් තියෙනවා මේ පාත් එකෙන් ඉහළටම යන්න. එහෙම ගිහින් දෙයක් හදලා වාහනයක් අරගෙන එහෙම ඩ්‍රීම් එකක් තියෙනවා. ඔය වෙන දැන් ඉඳන් මහන්සි වෙනවද නැත්නම් තව ටික කාලයක් ඒ පාත් එකට යන්න දැන් කියන්නේ මේ පැට්‍රිකල් සයිඩ් අපිට හම්බ වෙනවා. ඉතින් ඒත් එක්කම ඒ සයිඩ් ඉගෙන ගන්නවා. එහෙම ඉතින් ලොකු සපෝට් එකක් හම්බ වෙනවා කම්පැනි එනවා ඉස්සරහට යනවා. ඔය කම්පැනි එකට ජොයින් වුණේ මොන කාලේ වගේ? ජොයින් වුණේ 2025 ජනවාරි. ඔයාගේ ලයිෆ් එකේ ඔයාට හම්බුණ හොඳම ඇඩ්වයිස් එක මොකක්ද? ඇඩ්වයිස් හම්බෙලාම නැහැ. ඔයාට දෙන්න පුළුවන් ඇඩ්වයිස් එක මොකක්ද? empty vessels make the most noise. මිනිස්සු දැනුමින් ආකල්ප වලින් අඩු වුණාම මේ මිනිස්සුන්ගෙන් එන සද්දය වැඩි. දැනුමින් ආකල්ප වලින් පිරිපුන් මිනිස්සයාගේ සද්දය අඩුයි. එහෙනම් thank you අද අපිත් එක්ක එකතු වුණාට. බලන් හිටපු ඔයාලටත් thank you. අපි ඊළඟ එපිසෝඩ් එකත් අරන් ආපහු ඉක්මනට එනකන් අපි දැනට ගිහින් යන්න. bye bye. have a nice day.